morning everyone. Welcome to හේෂාන්ගේ පාර. අද vlog 3. අපි බලමු මේකේ මොකද වෙන්නේ කියලා. මං හිතුවා අද මගේ උදේ වරුව ඔයාලා එක්ක ගෙවන්න. ඉතින් මේ වගේ වතුර වීදුරුවක් බොන එක ඇඟට ගොඩාක් හොඳයි ළමයි. ඒට මම නැගිටිනවා මම කරන්න අවශ්‍යම දේ තමයි අහස දිහා බලන් ඉන්න එක. ඊට පායගෙන එන ලස්සන එක දැක්කම S2 අහකට ගන්න හිතෙන්නේ නැහැ. එහෙම නේද? දවල්ට මාත් එක්ක පොඩි ගමනක් යමු. කොහේ යන්නත් කලින් අම්මගේ රසෙම රස බත් එක්ක කන්න නම් මං අමතක කරන්නේ. ගොඩක් වෙලාවට මං ආසයි පොත් කියවන්න. අපිට තියෙන ප්‍රශ්න එක විනාඩියකට හරි අමතක කරන්න පුළුවන්. එහෙම නේද? එහෙනම් යමු මාත් එක්ක අද ටවුන් එකට. මම ටවුන් එකට ගිහින් ගොඩාක් වෙලා හිටිය ළමයි වගේ යාළුවා එනකන්. ඔයාලටත් මෙහෙම යාළුවෙක් ඉන්නවද? ඉන්නවනම් පාලින් කමෙන්ට් එකක් දාන්න. යාළුවත් එක්ක පුස්තකාලේ ගියාට මොකද? අද අපිට පොත් ගන්න ඕනේ නම් නෑ. මොනා කරන්නද? ඉතින් හැරිලා අපි දෙන්න ආවා. ඉතින් අපි දෙන්න ගියා පොඩ්ඩක් shopping කරන්න. shopping කරන්න ගියාට මොකද ළමයි ලොකුවට දෙයක් නම් අද ගත්තේ නැහැ. කතරමං වෙන තැන. මේ වගේ තැන්වලට ගියාම ළමයි ගන්නේ මොනවද කියලා හිතාගන්න බෑ නේද? හැමදේම බලනවා. ගෑනු ළමයි ගොඩක් ආසයිනේ ලස්සන දේවල් වලට. ඉතින් මේ වගේ තැනකට ගියාම තෝරලා තමන්ගේ හිත යන ලස්සනම දේ තමයි ගන්නෙ. යාළුවාටත් බයි කියලා මං ආවා ඉතින් ගෙදර එන්න. ගෙදර එන්න ආවට මොකද ළමයි මං ගොඩාක් වෙලා හිටිය වාහනයක් එනකම්. කොහොම හරි ඉතින් අන්තිමට මට ටුක් එකකුත් හම්බුණා ගෙදර යන්න. මේ තමයි ඉතින් මගේ උදේ වරුව ගෙවුණු විදිය. ලොකු දෙයක් නම් කරේ නෑ. හැබැයි හිතට නිදහස්. එහෙනම් ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. මතක ඇතුව මගේ channel එක subscribe කරලා bell icon එකත් press කරන්න අමතක කරන්න එපා.